පළවෙනි කොහොමද ප්‍රියා ඩේලි ව්ලොග් කියන YouTube channel එක ඔයාලට සාදරයෙන් පිළිගන්නවා. එන්න මාත් එක්ක අද අපි උඩහාපි කන්දයන්. අපි යනවා. අවුවක් තියෙනවා ගොඩක්. කද යාළුවනේ. මේ එන්න. තේ කෑල්ල අර උඩහට නගන් තියෙනවා. පුදුම අවුවක් තියෙන්නේ. අන්න හරිය තමයි අපේ කේ තියෙන්නේ. තේ කෑල්ල. ගාසකින් ගන්න දෙයක් නෑ කර වෙලා. කියනවා පුරාම ඒත් කමන්නේ එන්න පියන් අපේ තාත්තා හැදුවා පොඩි මැටියක්. ඒ කියන්නේ මේ ටිකේ පොඩ එළවලු දාලා තියෙන්නේ ඒවා හොරුන්ගෙන් සත්තුන්ගෙන් බේර ගන්න පොඩි මැටියක් හැදුවා. අපි ඒක බලන්න යමු. ඉන්නේගේ නැතනේ ෂෝට් කට් එකක් තියෙනවා. ඒකට එතනින් යන්න බෑ. කන්දයි අවුවයි දෙකම. අපි ඒ හින්දා මෙතන යනවා. යා. අතට බටක් තියෙනවා. ඒ කියන්නේ උඩහා අපේ අතට නක්ක කෙනෙක් ඉන්නවා. ඒ අක්කට අක්කලාගේ දෙට්ට වතුර අරන් තින්නේ අපේ වත්ත හරහා. මාත් එක්ක අපේ හුරතලත් ආවා. කොඩි ගහන්න. හති යාළුවනේ. මේක කන්ද. ඕන. කුරුල්ලෝ කෑ ගහනවා. අච්චේරින් ගියා. මං හිතන්නේ ඇටි කුකුලෙක් කෑ ගහන. ඔන්න අපි ආවා. මේ තියෙන්නේ තාත්තාද පුගේ. හරි බලන්න. යන්න බලන්න. අපේ අම්මා මේ වැට දිගට හිටවල තියෙනවා. මිරිස් වම්බොටු මේ ඇවිලා නිවිති ගහක්. මේ ඉඟුරු. මට නිවිති තම්පලා ඒ දෙක පැටලෙනවා. මෙතන ගාම්බිස් සලක් මෙතනත් හිටවල තියෙනවා. ඉඟුරු වලට දාලා දෙනවා පොල් පුවක් ලෙලි අලු බිත්තර කටු එහෙම දාලා තිනවා. මම ආසම නැති කෑමක් තමයි බිත්තර කියන්නේ. එන්න කුරුඳු ගහක් තියෙනවා. ගේ වටියා. තාත්තා උදේ ඇවිල්ලා අතු ගාලා ගියේ. දොරත් ඇරලා ජනෙලත් ඇරලා. වැඩිය මේ ගෙපලක් නෑ යාළුවනේ මොකද ගල් ගොඩනේ. අපි ගේ ඇතුළට ගිහලා බලමු. අපි යන් ගේ ඇතුළට. ගෙමිගේ මේ සින්සාලි. ඇඳයි තාත්තට නිදාගන්න. මේසේ කුස්සියකුත් තියෙනවා. මේ තියෙන්නේ ගේ අතු ගන්න එක ඉලපත. කුස්සි පොඩ්ඩ. චොයිනේ යාළුවනේ. හරිම නිදහස්. ලාමු තෙල් ටිකක් තියෙනවා පත්තු කරන්න ඉසින්දා. හරිම නිදහස් තැනක්. ඇත්තම කියනවා මේ වගේ මැටි ගේක ඉන්නකොට හරීම ඇඟට මාර සිසිලසයි. ඉන්නත් පුළුවන් මේ කාලේ. ඉතින් අවුසරයිනේ.
විශේෂ දෙයක් පෙන්වන්න දෙනවා. අන්නර ගල් බැම්ම තියෙනවා. ඒ ගල් බැම්ම උඩට වෙන්න තියෙනවා පාරක්. ඒ පාර තමයි ඉස්සර සුද්ධොෙම මේ අස්සයාගේ පිටින් ගිහලා තිනවා. කියන්නේ ඒ පාරක් තියෙනවා. ඒ ගල් වලින් හදලා තින්නේ. ඒ අස්සය ගිය පාරක් තියෙනවා. මම ඔයාලට දවසක පෙන්නන්නම්. දැන් යන්න බෑ. මේ ඒ අස්සයගේ පාරක් තියෙනවා. ඒ අස්සය ඈතින් එනකොට අපේ ආච්චිට කියන්නේ ඈතින් එනකොට ඒගොල්ලන්ට ඇහෙනලු සද්දේ. අස්සයෝනේ සද්දේ එයාලට ඇහිලා තියෙනවා. මේ පාර දිගටම තියෙනවා. අපිට ආතර දුර ටැප් එක. ඒ කියන්නේ වයින් කාලේට මෙන්න පොල් ගහ දිගේ වතුර වැක්කිරෙනවා. මෙන්න මේකේ වතුර බේර ලැබෙන මෙතනින් වාස්කට් එකට. මේ තියෙන්නේ මේ පරිසරයේ වටපිටාව නරඹන්න මෙන්න මෙතන ඉඳගෙන නරඹන්න පුළුවන්. පේනවා නේද අවුව? ගොන්න අවුව. ආසනින් මොනින් පාටයි අර. හලෝනේ මගේ වීඩියෝ එක අදින් අවසන්. වීඩියෝ එක ලස්සන නම් ෂෙයා කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. බයි.